මොන ප්ලග් එකක්ද? අද උයන්න යන්නේ මේ කලිකුම් නේ? කලිකුම් මස්. මං හැබැයි කාලා නෑ. මගේ පළවෙනි පාර මේක කන්නේ. බලමු. මං ඉතුරු ටිකත් මේක හදන විදිය වීඩියෝ කරලා දාන්න. මම මේකට මිරිස් 3 පාගම් මිරිස් කහ ඔක්කොම අත ගාලා තියෙන්නේ. චුට්ටක් තියන්න ඕනින්ද ඒවා අල්ලන්න. ගොරක ඔක්කොම දාලා මේ මස් එක මං හොඳට මේ මිරිස් අල්ලන්න තියලා තියෙන්නේ. කලුකුම් මස් එක. එතකොට මං රතු ලුණු තියෙනවා, සුදු ලුණු තියෙනවා, කරපිංචා රම්පි තියෙනවා. බලමු හදලා ඉවරලා දාන්න වීඩියෝ එකක්. තාම වතුර දැම්මේ නෑ. මම මේ මස් එකේම තියෙන වතුරෙන් තැම්බෙන්න තියලා තියෙන්නේ. මම නම් මේ පළවෙනි වතාවට තමයි කලකුම් කන්නේ. කාලම නැහැ ජීවිතේට. බලමු try එකක් දීලා කන්න පුළුවන්ද කියලා. නේ? Oh wow. කොහොමද වගේ කලකුම් හොද්ද වේ? සර්ට තියෙන ඇති. අල කලකුම් නටනවා තාම. අනේ වගේ සම්පූර්ණ ගන්නේ. අනේ oh wow. කොහොමද වගේ කලකුම් හොද්ද වේ? සර්ට තියෙන ඇති. අල කලකුම් නටනවා තාම. අනේ වගේ සම්පූර්ණ ගන්නේ. මේ කෑම එක මොකද? රසයිද? කෑම එක නම් හරිම රසයි. ඈ තාම මස් කැල්ලක් කගන්න බැරුව ඉන්නේ. උණුයිද? එච්චර උණුයිද? බලන්න. කොහමද ලුණු මේ ගොරක හොඳට තියෙනවද දැන් බුල් වැඩි? හරිම රසයි. එහෙමද? මොකද මේ කලුකුම් මස් එක නේ? ඒ කියන්නේ අපිට මේ කඩේ කරන්න පුළුවන් නේද? හෝටලේ? පුළුවන්. ඈ කුක් වැඩේ කරන්න පුළුවන් මට? පුළුවන් එකෙන්ම පුළුවන්. එකෙන්ම පුළුවන් නේ? ඒකට නම් 10න් 10ක් දෙනවා. 10න් 10ක් දෙනවා. ඔව්. ඒක මේ හරිම රසයි. එතකොට බත් කාලා කන්න අඹ තියෙනවා. ඇලප තියෙනවා. ඇලප නම් තේ බොනකොට. ඔව් ඉතින් තේ බොනකොට ඇලප කාලා තේ බොන්න පුළුවන්. අඹ අතුරු පස්ස මට බත් කාලා. අඹ කාලා. තියෙනවා. හරිනේ?